නොදකින යථාර්ථය සරලව සුගම්‍යව පුනරාවලෝකනය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. අද දවසේදීත් ඔබ මේ එකතු වී සිටින්නේ ලෝකයේ දෙස යථාර්ථවාදීව ඒත් එකම පසුගිය සතියේ සිදුවුණු පුවත් ඔබත් සමග කතා කරන්නට හරවත් ලෙස වැදගත් ලෙස කතා කරන පුනරාවලෝකනය සමගයි. මම කෞශල්‍ය අයිරණසිංහ. මම කෞශිකා බතේජු. අද දවසේදීත් අප සූදානම් මේ පසුගිය සතියේ සිදුවුණු පුවත් ගැන කතා කරන්නට. ඒ පුවත්වල තියෙන හරය විමසන්නට අද දවසේදීත් අප සූදානම්. කෞෂී, දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. මේ තමයි දැන් අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්න ඕනේ මේ සමාජයේ විවිධ දේවල්. අපි කොහොමද අපිට ගැළපෙන දෙයක්ද? එහෙම නැත්නම් මේක අපිට නොගැළපෙන දෙයක්ද කියලා එක වෙන් කරගන්නේ? ඒකට කෞශල්‍ය මම හිතන්නේ විචක්ෂණ බුද්ධිය අවශ්‍යයි කියලා. යමක් පිළිබඳව අපි දැකලා ඒ දේ දැකපු පමණින් අපිට මේක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියලා වෙන් කරන්නට අපහසුයි. යමක් ඇසුව පමණිනුත් අපිට ඒ දේ කරන්නට අපහසුයි. දෙයක් දැකලා අහලා ඒ දේ පිළිබඳව යම්කිසි ආකාරයක විමසුමකට ලක් කරාට පස්සේ තමයි මේක කුමන ආකාරයේ දෙයක්ද කියන එක පිළිබඳව අපි නිගමනයකට එන්න ඕනේ. දැන් එලෙස නිගමනයකට එනකොට ඔබ මොහොතකට හිතලා බලන්න. ඔබේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී කොයි ආකාරයෙන්ද ඔබ විචක්ෂණ බුද්ධිය එහෙම නැත්නම් විමර්ශන බුද්ධිය භාවිතා කළේ කියන කාරණාව. සමහර ලාවට ඔබ කලබල වුණොත් ඔබට අවශ්‍යම මොහොතේදී ඔබේ විමසීමේ බුද්ධිය විචක්ෂණ බුද්ධිය භාවිතා කරන්නට නොහැකි වෙනවා. එනිසා හැම මොහොතකදීම බොහොම සංසුන්ව සිහියෙන් යුක්තව හැම දෙයකටම නැත්නම් සමාජයේ තමන්ගේ ඉස්සරහට එන ප්‍රස්තුතයන්ට මුහුණ දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් පුනරාවලෝකනයේ අපේ බලාපොරොත්තුව තමයි ඒ සඳහා ඔබට මඟ පෙන්වීම, ඒත් එක්කම ඔබට අප සූදානම් පුවත් කියනට ඒ පුවත් වලින් එහාට ගිහිල්ලා ඒ පුවත අත්විඳින්නට, ඒ පුවත විමසන්නට අප අද දවසේදී සූදානම්. කෞෂි, දැන් මේ අපට පහුගිය කාලේ දකින්න හම්බුණා මේ නේපාලයේ සිදුවෙච්ච භූමිකම්පාව. මේ නේපාලයේ සිදුවෙච්ච භූමිකම්පාවට පස්සේ අපිට දකින්න ලැබුණා දහස් ගණන් ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒ වගේ ඛේදවාචකයක් ශ්‍රී ලංකාවේ සිදුවෙනවාද කියන කාරණාව, එම නැත්නම් ඒ ප්‍රශ්නාර්ථය මේ වෙනකොට අපේ හදවත් වලට පැමිණලා තියෙනවා. අපි ඒ ගැන කියමු. ඕ කෞශල්‍ය, අපි පසුගිය සතියේ දැක්කා ගෙවී ගිය පැය 24ට ලංකාව වටේට භූමිකම්පා 138ක් සිදු වී ඇති බවට පළවුණු පුවතක්. පසුගිය පැය 24ක කාලය ඇතුළත රිච්ටර් මාපක 2.6ට වැඩි භූමිකම්පා 138ක් සිදු වී ඇතැයි වොල්කනෝ ඩිස්කවරි වෙබ් අඩවිය වාර්තා කළා. දැන් මේ නේපාලයේ භූමිකම්පා සිදු වෙනකොට අපි හිතුවා මේක පින්වන්ත රටක්, එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවට කිසිදු අතුරු ආන්ත්‍රාවක් නැහැ කියලා. නමුත් මේ වෙනකොට යම්කිසි ආකාරයකින් පරිසර ඒත් එක්කම භූගෝලීය විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා අපේ රටටත් මේ භූමිකම්පා අවදානම පැමිණලා තියෙනවා කියන දේ. යම්කිසි හේකින් භූමිකම්පාවක් ඇති වුණොත්, ඒකෙන් ජීවිත දහස් ගණනක් විනාශ වුණොත් ඉදිරි අනාගතයේදී සමහරලාට අපේ ජීවිතයත් නැති වෙලා යන්නට පුළුවන්. ඒ වගේමයි අපේ සමීපතමයාගේ ජීවිතයත් නැති වෙලා යන්නට පුළුවන්. ඔබ ඊට සූදානම්ද? කොහොමද අපි ඊට සූදානම් වෙන්නේ? අපි ඒ ගැනත් කියමු. ඔව් කෞශල්‍ය, මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ භූමිකම්පාවකින් විතරක් අහිමි වෙලා යන දෙයක් නෙමෙයි. ඒක භූමිකම්පාවක් වෙන්න පුළුවන්, නාය යෑමක් වෙන්න පුළුවන්, සුනාමි තත්ත්වයක්, ගම් වතුර තත්ත්වයක් වෙන්නත් පුළුවන්, ස්වභාවික හේතුවක් වෙන්නත් පුළුවන්. මේ කොයියම් හෝ ආකාරයකින් සිද්ධ වන්නේ අවසානයේදී එකම එක දෙයයි. ඒ අපේ ජීවිතය අහිමි වෙන එක, අපි මරණයට පත් වෙන එක. මෙතන වැදගත් කාරණේ වන්නේ ඒ මරණයට පත් වුණාට පස්සේ අපේ ජීවිතේ මරණින් එහා ලෝකයේදී කොයි ආකාරයෙන් සුරක්ෂිතද යන්නේ. දැන් ඔබ මගෙන් විමසුවා අපි කොහොමද මේකට සූදානම් වෙන්නේ කියලා. ඇත්තටම කෞශල, අපි මොන ආකාරයෙන් ආරක්ෂිත උපක්‍රම අපේ ජීවිතය ආරක්ෂා කරන්නට යෙදුවත් මරණයේ එළඹෙන මොහොතේදී මාරයාට ඒ සියලු දේම පරාද වෙනවා. අපි මේකට සූදානම් විය යුත්තේ බෞද්ධයන් විදිහට
තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ගුණවගාවන් ඇති කරගෙන කුසලයේ පින වැඩි කරගෙන තමන් මරණින් මත්තේ යන්නට ඕනේ කුමන ආකාරයේ සුගති සම්පන්න ස්ථානයකටද යන්න කියන එකට මඟ හදාගෙන. ඒක තමයි කෞශල්‍ය බෞද්ධයෙකු විදිහට මම දකින්න එකම ක්‍රමය මෙවැනි ආකාරයේ ජීවිත අවදානම් වලට කල් තියා මුහුණ දීමට අපිට කරන්නට පුළුවන් දෙයක් විදිහට. ඔබ අසලා ඇති ධම්මෝ හවේ රක්කති ධම්මචාරය. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඔය ගාථා පාඨය එනිසාම අපේ සමාජයේ බොහොම ප්‍රසිද්ධයි. ඒත් එක්කම ඔබට මතක් කරන්නම් දැන් මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ලෙස අපි හඳුන්වනවා වගේම ඊතුරු ගාථා පාඨයටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊතුරු ගාථා පාඨයේ සඳහන් වෙනවා ඒ තමයි යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් එයා ධර්මයෙන් ආරක්ෂා වෙනවා. හරියට වැස්සකදී හෙළපු කුඩයක් වගේ. ඒ කුඩයෙන් සෙවණ සලසනවා ඒත් එක්කම වැස්සට තෙමෙන්නේ ඒක අපිට දකින්න හම්බෙනවා. ඒ වගේ තමයි කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් එයාව ආරක්ෂා වෙනවා. මොනවලින්ද ආරක්ෂා වෙන්නේ? ආරක්ෂා වෙන්නේ අකුසලයෙන්. අකුසලයේ කියන දෙයට දැන් අපි හිතුවත් අපේ හිතට සීමා මායිම් පනවා ගන්නවා කියන දේ අපි කොයිතරම් කල්පනා කරත් අපිට දකින්න පුළුවන් එක දෙයක් තමයි අපේ හිතේ ඇතිවන අකුසලයට ලේසියෙන් පහසුවෙන් සීමා මායිම් පනවන්න බෑ. එහෙනම් ඒ සිතේ ඇතිවන අකුසලයට කොහොමද සීමා මායිම් පනවන්නේ? ඒකේ මාර්ගය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට විවරණය කරමින් අපට කියා දුන්නා. එතකොට කෙනෙක්ට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් සුතා. ඊළඟට ඒ ධර්මය දරා ගන්න දතා. ඊළඟට වචනයෙන් පුරුදු කරන්න. වචසා පරිචිතා. ඊළඟට මනසින් විමර්ශන බුද්ධියෙන් යුක්ත වේ ධර්මයේ තමන්ට ගලප බලන්න. මනසානුපෙක්කිතා. ඊට පස්සේ තමන්ගේ හදවත පිරිසිදු වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටිය පිරිසිදු වෙනවා. දිට්ඨිය සුපරිවිතා. ඒ කියන්නේ අපේ ජීවිතයට ඔය කියන ආකාරවලින් අපේ ධර්මය අපේ හදවතට ලං කරගන්න පුළුවන් නම් අන්න එයා ආරක්ෂා වෙනවා. කෞෂී දැන් අපි දන්නේ නැහැ කොයි මොහොතකදී අපේ මරණය සිද්ධ වේද කියලා ඔබත් පැවසුවා. ඒත් එක්කම එය ඔබත් දන්නවා අසන්නා වූ ශ්‍රාවකයන් පවා ඒ දේ හොඳින් දන්නවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ මරණයට පත් වුණාට පස්සේ ඊළඟ ජීවිතය සදාකාලික ජීවිතයක් කියලා. ඊළඟට තවත් කෙනෙක් හිතන්න පුළුවන් මේ මරණයට පස්සේ ශරීරයේ බිඳී යාමක් තියෙන්නේ ප්‍රාණවායුව එළියට යනවා ඊට පස්සේ ඉන්නහා කිසි දෙයක් නැහැ කියලා. තවත් කෙනෙක් විශ්වාස කරන්න පුළුවන් මට මෙපමණ ජීවිත ප්‍රමාණයක් ඉදිරියේදී තියෙනවා ඒකට මම සූදානම් වෙනවා කියලා හිතන්න පුළුවන්. දැන් මේ දේ දකින්න කෙනෙක්ට කරන්න පුළුවන් පරීක්ෂණයක් ගැන තමයි මම මේ කියන්න සූදානම් වන්නේ. මේ පරීක්ෂණය සොයාගත්තේ මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම නිදහස් චින්තකයා කිව්වොත් වැරද්දක් නැහැ. මේ පරීක්ෂණය තමයි කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ හදවත හිත සමාහිත කරන්න. එම නැත්නම් සමාධිමත් කරන්න. එක තැනකට ඒක රාශී කරන්න. ඉන්පස්සේ එයාට පුළුවන් තමන්ගේ හිත යොමු කරන්න තමන්ගේ පෙර ජීවිත තිබ්බාද? ඊළඟට ඉදිරි අනාගතයේ ජීවිත තියෙනවාද? මේවා ඥානයන්. මේ ඥාන දර්ශනයන් උපදවා ගන්නා වැඩපිළිවෙල භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරා. එනිසා ඉදිරියේදී යම්කිසි ආකාරයකින් හානියක් සිදු වෙලා අපේ මරණය සිද්ධ වෙනවා නම් ඒ මරණයෙන් මතු ජීවිතයක් ඇතිද එහෙම නැත්නම් මරණයෙන් මතු ජීවිතයක් නැතිද කියන කාරණාව ඔබට තෝරා ගන්න පරීක්ෂණයකොත් කෙටි පරීක්ෂණයක් අපි ඒ ආකාරයෙන් මතක් කරා. මේ මොහොතේ අප සූදානම් වන්නේ ගීතමය විරාමයකට යන්න. ඉන්පසුව නැවතත් අප සූදානම් පුනරාවලෝකනය ඔස්සේ හරවත්ව වැදගත්ව පුවත් සාකච්ඡා කරන්නට.